එයා ඉවරයි. කිසිම මුර්ගෙට අපෙන් බේරිලා යන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඔන්න අපව කයිවාරු ගහනවා. අපිට වැඩේට දවස් 2ක් ගියා. දේශා ආපහු යමු නේද? දැන් මාලිගාවෙන් ඇවිත් මාසයකටත් වැඩි. පාලකතුමත් පණිවිඩ ගොඩක් එව්වා. අප්පෝ බෑ. මුලින්ම මේක කට්ටියට බෙදලා ඉන්න. අපි තාම ඇල්ලුවා විතරයිනේ. අපි යමු. අනේ නේෂ බබා ඉන්න. ඔහෙලා නම් මෝඩයෝ. තුවාලකරුවන් ආරක්ෂා කරමින් සාධාරණේ රකිමින් පහත් බිම් පුරවමින් පැරණි දේ අලුත් කරන්න බලාපොරොත්තු වැඩි තරමට ගැටලු මතුවේ. ඔයාලට මතකද මොනවද ඒ කියලා? පාලකතුමනි අපි මේ ගිහින් නේෂාව එක්කන් එන්න. තුවාලකරුවන් ආරක්ෂා කරමින් සාධාරණේ රකිමින් පහත් බිම් පුරවන්න බලාපොරොත්තු වැඩි තරමට ගැටලු මතුවේ. මොකද දන්නේ එකෙන් කියවෙන්නේ? දැන් නැත්තම් හිතන්න එපා. පාලකතුමා කිව්ව දේ අහලා මාලිගාවට යමු. මට යන්න බෑ. අද දවසටම අපිට දඩියමක් හම්බුනේත් නෑ. දේශා මේවා අපිට අයිති වැඩ නෙමෙයි. දඩයක්කාරයෝ ඉන්නවනේ. හිතුමතේට දඩයම් කරව කැලේ සතු ඔක්කොම පැනලා යයි. එතකොට දඩයක්කාරයෝ කොහොමද ජීවත් වෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්නකෝ. එයාට යන්න දෙන්න. අපි තේකක් බොන්න යමු. මට එන්න බෑ. දඩේම යන්න තියෙනවා. අනික මට තාම ගෙදර වැඩ කරන්නත් බැරි වුණා. ගෙදර වැඩ නොකරද කැලෑවල් අසරින් ගුවේ? නේෂා ඔයාලා අපහු ආවද? එන්න ඇවිත් වාඩි වෙන්න. ෂා සෑහෙන කාලෙකින් දුන්නන්දක තේකක් බිව්වේ. කොහොමද ඉතින් අපේ නිර්භීත නේෂ පැටිය? ඔයාගේ ගෙදර වැඩ ටික ඉවරද? ඌ විතරක් කඩේ දියන්න බෑ. කොහොමද කඩේ මිනිස්සයා? මධ්‍යම තනිතලාවිතේ මීඩඩි රහයි. මේව නම් නිකන් වතුර බොනවා වගේ. පොඩ්ඩක් සංසුන් වෙන්නකෝ. හරි මං ඔයා බීපු තේකට සල්ලි ගන්නේ නැතුව ඉන්නම්කෝ. හිතුවද මට සල්ලි නැහැ කියලා? අනේ යන්න එපා. ඔහොම කෑ ගහලා නිකම්ම යන්නද කල්පනාව? මොකද්ද කිව්වේ? මාත් එක්ක විහිළු කරනවද? මේ ජරාව කටේ තියන්න බෑ. අනික මම මොකටද කටවහන් ඉන්නේ? බොරුකාරයා දූනැන්දක තේක තමයි මේ තියෙන හොඳම තේක. ඕක අල්ලලා දාන්න. මහත්තයෝ අපිට සමා වෙන්න. ඔයාලම කියන්න දූනැන්දක තේක නෙවෙයිද මේ තියෙන හොඳම තේක? අම්පෝ නෑ. මොකද්ද? ඌද නැද්ද? මොකද වෙලා තියන්නේ? දැක්කේ නැද්ද යා ඩූනැන්දට කතා කරපු විදිය? හරිනේ අමාරුව. මේ කොල්ල මගේ කාලෙත් කෑවා. ඒයි! මොකද්ද තමුන් කිව්වේ? නේෂා ඉන්න. එයාට යන්න දෙන්න. මාමා කාලින්න. ඔයාලත් අන්තිම නරකයි. ඇහුන්නේ නැද්ද යා කියලා කියපු දේවල්? නේෂා ඒ මනුස්සයා කියන කතාව ඇත්ත. මේකයි මගේ මහත්තයා නැති වුණාට පස්සේ මං හදන තේවල රසත් ටික ටික අඩු වුණා. අනේ පව්. මොනවාද පව්? ඔයා කියනවා ඩූනැන්දක තේක රහ නැහැ කියලා. නේෂා ඇත්තටම අපි තේ බොනකොට නිකමට හිතලා බලන්න. ඩූනැන්දක තේක බොන්න මිනිස්සු පොර කකා එන්නේ. ඒ කාලේ මතක් වෙනකොටත් දුකයි. ලෝකේ සාමය රකින්න ඕන තරම් විදි තියෙනවා. ඒ වුණාට සීමාව ඉක්මවන්න හොඳ නෑ. නේෂා හැමදේම කරන්නේ හොඳ හිතින්. ඒත් ඒක හරි විදිහට නෙවෙයි. අපේ රාජධානී ප්‍රශ්න සත්තු දෙතුන් දෙනෙක් මැරුවට හරියන්නේ නෑ. Dilecta රසමරේ. Dilecta අත නැට වෙන රස. අයිබෝවන් ප්‍රදේශවාසී හිතවතුනි, ගමේ තරුණ කැලවිතින් සංවිධානය කරනු ලබන මහා බක්මා සැනකෙළිය pillow fight, grease tree, eating bunnies and hidden guest searching. මොනවද අයියේ උඹ කියන්නේ?
මොනවාද ෆිලෝෆයිට් කියන්නේ? යකෝ ෆිලෝෆයිට් කියන්නේ මේ කොට්ටබර. එහෙම නෙමෙයි බං. හරියට මිනිස්සුන්ට තේරෙන්නේ. ටේස්ටි. ගෝ කවුද කොමේ ලොකු එටිආරච්චි එකක් අපිට හොරෙන් අපේ ගම අවුස්සෝ කරන්නේ කවුද? Excuse me brother. අපි මේ විලේජ් එකේ තරුණ කැල. තරුණ කැල අර කැල මේ කැල කියලා නෑ මේ කැල. Excuse me brother. මොන බනාන ෆ්ලවර් එකක් දාන්නේ මේ. අපි විතරයි මේ ගමේ අවුරුදු 20 කරන්නේ හරිද? හරිද? මොලා එහෙමනම් අපිත් ඕන හැකට ලෑස්ති ලොකු හෙට්ටියෝ. එක්කෝ අපිලාගේ සැනකෙලිය නැත්තම් උඹලාගේ සැනකෙලිය. අවුබලා එහෙමද? අනේ හරි ලස්සනව කොයින්ද ඒක මම මෙතන කඩෙන් ගත්තා. අර අතනදී අර අපේ දාගිය නාංගි ලොකු විනාශයක් වෙන්න යන්නේ. අයියෝ ගම ඉවරයි. ඇයි මොකද වෙලා තියෙන්නේ? ඔයාලගේ මිනිස්සු දෙන්න රණ්ඩු කරනවා. අර ගමේ අවුරුදු 20 බෙදා ගන්න බැරුව. ඒ ගමේ ටිආරච්චි අයියා දන්නේ නැතුව කැවුමක්වත් පිච්චෙන්නේ නැහැ හරිදද? ඇදේ මේ අපිත් මේ විලේජ් එකේ හොඳට ජැක් කොකනට් කාපු බොයිස්ලා තමයි හරියා. ගාපහල අවුරුදු 2කට රණ්ඩු කරන්න එපානේ. වනේ හිරු වසන්ත සැනකෙලිය ජයටම ගන්නනේ යන්නේ. මට සිරි ගෝඩ්ස්ලට ප්‍රූව් වෙච්චාවේ කිව්වලු. අන්න උඹලගේ වයිෆ්ලා දෙන්න එනවා පොළු අරගෙන. ඔන්න එහෙනම් මෙදා සැරේ තරුණ ඇදෑයෝ පිරිවරාගෙන හිතේ හැටියට සතුටු වෙන්න. රසබර සාද කතා එක්ක තෑගි ගොඩක් දිනන්න. හිතේ හැටියට ජන සෙල්ලම් කරන්න. ජෝක් එකට රණ්ඩු වෙලා ලව් එකට ඔට්ටු වෙන්න. හිරු තරු එකතු වෙන වසන්ත සැනකෙලිය බලන්න. ඔයාලත් එන්න ඕනේ හොඳේ. මේ හිරු වසන්ත සැනකෙලියයි. නෙස්ටමෝල්ට් හිරු වසන්ත සැනකෙලිය අප්‍රේල් 14 අලුත් අවුරුදුදා සවස 3:30ට බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්‍රයේ සිට සජීවීව. ජවය ශක්තිය පිරිත් අපේම පානය නෙස්ටමෝල්ට්. හැමෝම කන්නේ අයිස්ක්‍රීම් එලිෆන්ට් හවුස්. ක්‍රියාශීලීත්වයෙන් ප්‍රතිශක්තියෙන් සහ මතක ශක්තියෙන් ඔවුන් වයසට යන විදිය වෙනස් කරන්න අපිට පුළුවන්. අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ 24කින් සපිරි සස්ටජන්. නව අවුරුදු අසිරියට ටයිල් බාත් වැසා උපාංග සඳහා 50% දක්වා වට්ටම් රසෙල්. නේෂා අපිට තේරෙනවා. ඔයාට ඕනේ ඩූනන්දක තිය අපව මිනිස්සු අතරට ගේන්න. ඒක ඔයාට විතරක් නෙමෙයි. අපි හිතලා තියෙන දෙයක්. එහෙනම් අපි තේ හදන්න ඉගෙන ගමු. අපිට උනන්දට උදව් කරන්න ඕනේ. තේ හදන්න ඉගෙන ගන්න. ඔව්. ඩූනන්දට අපි උදව් කරමු. ඒක හිතන තරම් ලේසි නෑ. හොඳම තත්ත්වයේ තේකොළ ගන්න නම් හැංගිලා තියෙන ටියැංගෝ කන්දෙන් තේ අඟුරයක් අරන් එන්න වෙනවා. හැංගිච්ච පළාත? ළඟකදී ඉඳලා ටියැංගෝ කන්දේ රාක්ෂයන්ගේ කරදරක් තියෙනවලු. අපි ගොඩක් කාලෙකින් එහෙන් තේ අඟුර අරන් එවිලා නෑ. අර තියෙන කන්ද? ඔව් ඒක තමයි. බැරි වෙලාවත් රාක්ෂයෙක් આવොත් මොකද කරන්නේ? හොඳ පාටමක් උගන්නමු. යමු. ඒක ගොඩක් උසයිනේ. ඔන්න බලාගන්න. නියමයි. නේෂා! නේෂා! ඔයා හොඳින්ද? ඉන්න බැරි දෙනවා. මොනුනොත් ඔයාගේ ආත්ම විශ්වාසය අගය කරන්න ඕනි. අර බලන්නකෝ. දැන් එන්න. දැක්කද? අපේ අලුත් යාළුවට දෙයක් කරගන්න පුළුවන්. අපේ අලුත් යාළුවා නම් මාව බාගන්නම යදන්නේ. ෂා හරිම ලස්සනයි. මේ තේ හැදෙන එක නම් පුදුමයක් නෙවෙයි. අමුතු සුවඳක් එනවා. අවුලක් තියෙනවා. මූෂා
මුසා මෙයාව අල්ලගන්න. ඒත් ඒ සුවඳ කරදරයක් නෑනේ. කෝ නේෂා? මේක මොකක් කරි මායාවක්. නේෂා මෙහාට එන්න. එයා හොඳින්. මොකක් කරි වෙලා බලාගෙන. නේෂා මොකද ඔය? නේෂා එයාගේ ළඟට එන්න එපා. නංගි නේෂා මායා බන්ධනයකට අහු වෙලා. ඒක නවත්තන්න රහස් මන්ත්‍රයක් ජප කරන්න වෙනවා. හැබැයි ආව අල්ලගන්න වෙනවා. හරි. ඕ ඩ්‍රිං. හොඳයි එහෙනම් යමු. නේෂාට තුවාල කරන්න එපා. එයාට මුකුත් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. නංගි මේ ගන්න. නියම අදහස. නේෂා එපා. අනේ නේෂා ඔයා මොන බන්ධනයකට හොනත් කවන්නේ. ඉක්මනට නැගිටින්නකෝ. නංගි අයින් වෙන්න. ඔතනින් එපා. නේෂා මට කරදරයක් කරන්නේ. ලෝකෙ සදාකල් පවතී. නිෂ්ඵලකම නැති වී යයි. වැඩේ හරි ගියා. ඔයා මහ මෝඩෙක්. අනේ දෙයියනේ. මොකද දැන් මෙතන උනේ? ඔයා බන්ධනයකට හොවෙලා හිටියේ. හොඳ වෙලාවට මෙයා. ඇල්පන්ලීබේ ක්‍රීම් ෆිල්ස් අදවත් හිතවත් කරන මාර ටොෆිය. නවලොවක පහසුවම අරඹමින් ඉදිරියෙන් ගනුදෙනුව සරල වේ අපේ අපෙකෙන් මුළු රටම එක මිටට ලංකරයි තත්පරෙන් දිවි ගමන පැද යන්න ඇඟිලි තුඩු ටච්චකෙන්. පේනවනේ දැන් කුකින් වගේම බැංකිනුත් හරිම ඊසි. NSB ඩිජිටල් බැංකින් ඔබ වෙනුවෙන් ඉදිරියෙන්. බක්මහේ හොඳම ෆැෂන් කලෙක්ෂන් එක කලින් මාරගන්න ග්ලැමර්ගේට් මේගමු සහ අලුත්ගම. නේෂා මේ මොකෙද්ද? අපි යමු. කෝපේ යාළුවා. නේෂා බලාගෙන. නේෂා අන්න නියමයි. ඒයි කටලොකු රාක්ෂයෝ තමුන්ගේ ගිනි බෝල වලින් ඔච්චරද කරන්න පුළුවන්? හරියනම් ඔන්න බලාගන්නකෝ. ජලයට ගින්නට යොරොත්තු දෙන ශරීරයක් තියෙනවා.
අමු මෙව්වේ අපාය යම පල්ලද? යම්පල්ලා? ඒ කවුද? එහෙම කෙනෙක් ගෙනහලා නෑනි. මගේ නම නේෂා. මං ආවේ තමුන්ව විනාශ කරලා දාන්න. විනාශ කරන්න? ඔයාට එච්චර දෙයක් පුළුවන්ද? තමුන් මහා මෝඩයෙක් ළමයෝ. ඔයා මට දෝම කියන්නේ? තමුන්ට මම දැන් මගේ වාරේ. ඔතනින් අයින් වෙන්න. ඔව් අයින් වෙන්න. දැක්කද නේෂගේ ගිනි ඉතලේ. එපා එපා අපිට අනුකම්පා කරන්න රජතුමනි මේක වැරදි වැටීමක්. එතකොට ඔයාදර රාක්ෂයා බලන් යද්දී ඔයා වයිගොල්ලෙක්නේ. අනේ රජතුමනි මට මුකුත් කරන්න එපා. අපි ඔය රජෙක්ව දන්නේ නැහැ. ඔයා අපිට මෙහි තියෙන තේවත්තක් පෙන්නුවත් එහෙම ඔයාව නිදහස් කරනවා. ඇහෙන්නේ නැතිනේ. පාර පෙන්නන්න. තේවත්තක්? ඔයාලා යමපල්ලේ කට්ටිය නෙවෙයිද? ඕක මොකද්ද? එන්නකො මාත් එක්ක. මාර්ගය විවෘත වේවා. දැක්කද? මෙතන තේගස් ගොඩක් තියෙනවා. නියමයි. ඩෝනන්දර බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. ඔයාලට මොලේ හොඳ නැද්ද? මේව එහෙ අරන් යන්න දහදන්නේ. ඔයා අර වෙලාව විකාර කරේ නැත්තම් දැන් අපි වැඩේ කරගෙන ගෙදරත් ගිහිල්ලා. මේවා මුලින්ම වැව්වේ දෙව්ලොවේ යපායයි. මේවා මිනිස්සු අතට ගියා කියන්නේ අපරාධ විනාශ වෙනවා. අනික තේ වලින් රස්සාවක් කරන්න බෑනේ. ඒයි තමු මොනවද ඔය තේ ගැන කියවන විකාර? අනේ එපා එපා. මට ඉන්න දෙන්න. කටුලොකු රාක්ෂයා මේ ටික විතරක් නෙවෙයිනේ. තව මේ තේ ගස් ඇතිනේ. නෑ නෑ තව නෑ. උසස් තේ පැල මෙච්චරම ඉතුරු වෙලා තියෙන්නේ. හත්තිලව්වේ තේ ආත්මේ මොන එකටද මේ වගේ ළමයි ටිකක් මං ගාවට එව්වේ. අනේ හරිම රසයි. මේ තේවල ආධ්‍යාත්මික බලයක් තියෙනවා. මේවා අමරණීය තේවගාවෙන් නෙලාගත්තේවද? ඔබ හරිම බුද්ධිමත්නේ. අර වයසක මිනිස්සයා ඇත්තටම දක්ෂයි. එයාට මාත් එක්ක ඉන්න බෑ කිව්වනේ. මේ අවුරුදු ගානෙම එයා හිටියේ කොහෙද කියලා මන් දන්නේ නැහැ. දැන් යක්ෂ ගෝත්‍රයේ යටත් වෙලා අමරණීය කෙනෙක් ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. දැන් ඉතින් මේ මුළු ලෝකෙම ඔබතුමාගේ අතේ තියෙන්නේ. ඔය අමරණීය අයට එක බලයන් තියෙනවා. ඒගොල්ලෝ අව탁සේරු කරන්න එපා. හැබැයි මාත් එක්ක ඉන්න බැරි නම් රජතුමනි ඒක හොඳ වැඩක්. ෂා මං කවදාවත් මේ වගේ ලොකු තේ ගහක් දැකලා නෑ. නේෂා අයියේ ඔයාලත් එන්න. අරේ වැඩ කන්දරාවයි. මේ ළමයි මාව සෙල්ලමකට අරන්ද කොහෙද? මෙච්චර ලස්සන තේකොළයක් මං දැකලා නෑ. අනිවාර්යයෙන් මේ වගේ හදන තේ රස ඇති. ඔයා කිව්වා හරි තව කඩා ගන්න. හරි. ඔන්න මේ සැරේවත් මාව අනාථ කරන්න එපා. අයියෝ මෙලෝ රහක් නෑ. ඇත්තටම මොකද්ද මේකට වෙලා තියෙන්නේ? මේ ටික නම් ඇති වෙයි. ඕ හිරු සිරිතට ජනකාන්ත තරුණ ඇදෑයින්ගේ අලුත් අවුරුදු නෑ ගමන. හිරු තරු අවුරුදු සැනකෙලිය ඇස්ට්‍රා සමග විශ්වයත් එක්ක තියෙන පැතීම කොච්චර උසස්ද? අනේ ලබන මාසේ නෝනා එනවා ලංකාවට මොනවද මේ අහන්නේ? තරුණ ඇදෑයින් සිය තරු දරුවන් සමග අලුත් අවුරුදු සමරන අපූර්ව පනින්න දක්ෂය කිව්වේ මොනවටද? ඉසුරුත් හම්බෙලා තියෙනවා පයින්.
හිරු අවුරුදු සිරිතට අවුරුදු සුබ පැතුම් පොදි බැඳගෙන නැටු ගැයුම් රැඟුම් එක්ක අප්‍රේල් 13 වනදා උදෑසන 9ට හෝම්ලෑන්ඩ් කැන්ටබරි ගෝල්ෆ් රිසෝට් පරිශ්‍රයේ සිට. මීට කලින් ජයග්‍රහණය කළා තියනවද? මම හැම පාරම ටේක් පාට් කරන හැමදාම තාත්තා කිව්වා ඉගෙන ගනින් යෝධයෝ කියලා. ඒතර මට දැනෙනවා මම ඇත්තටම යෝධයෙක් කියලා. ජනකාන්ත තරුණ හැදෑයින්ගේ අලුත් අවුරුදු නෑගමන. හිරු තරු අවුරුදු සැනකෙළිය ඇස්ට්‍රා සමග. අම්මට ගෙදර හදමු අවුරුදු රස ඇස්ට්‍රා. මෝතා ජෙලි හදට දැනෙන රසක මහිම. ඔබේ නිවාස සිහිනයටත් ආයෝජනයටත් හොඳම තැන හෝම්ලෑන්ඩ්ස් දැන් මම තන්න. අවුරුද්දට ඩෙලිෂ් ජෙලි සුබයි. ලක්ෂ ගණන් කාසි ගණන්නේ. මේ අලුත් අවුරුද්දෙන් පවුලටම අලුත් ආයෝජනයක් පටන් ගන්න. ස්මාර්ට් ක්ලීන් එකකින් රන් රාශියක් ලයිසෝල්. සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. ඇයි ඒ මොනවද තියෙන්නේ? කෝර කටලොකු රාක්ෂයා. එයා පැනලා ගිහින්. යමු ගිහින් බලමු. අනේ මේ තේක හදන්න මොනවද මම මගේ අරගත්තේ? අවුරුදු 200ක්ම ගියා. තාම මට තේකක් හදාගන්න බෑනේ. මේ තේ පූජාව විනාශ වුණොත් මගේ වගාව හැන්දි ගෑවිලාම එයයි. අර ඉන්නේ අර සතා? එයා තේ හදලා නේද? ඒ ආලුවා ඕව වැඩි බොන්න එපා. නියම් 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 නියම්. හොඳම තේ. පුදුම ශක්තියක් දැනෙන්නේ. ඔය මොකද? ඔයාගේ ඇඟේ තිබ්බ අමාරුව. දැන් ගොඩක් දුරට සනීපයි. මේ જાතිය තේ තිබ්බ හින්දා තමයි. මං හිතුවේම නෑ එයා තේ හදන්න මෙච්චරටම දක්ෂද කියලා. කවුද හිතුවේ කටලොකු රාක්ෂයා ඔහොම කෙනෙක් කියලා? ඔය තේ අංකුර හින්දා අපිට හොඳ තේ එකක් හදාගන්න පුළුවන් වෙයි. ඔව් හිවලත් සනීප වුණා. මොකද කියන්නේ මෙතෙන්ටම වෙලා හදමුද? හා ඔච්චරද ගත්තේ? ඒයි මොකද hina වෙන්නේ? නෑ මොකුත් නෑ. ඔයාලා කිසිම දෙයක් දන්නේ නැතුව තේ එකක් හදන්නේ කොහොමද? මේ අහන්න අපි කොතනද වරද්ද ගත්තේ කියලා කියනවද? මුලයි නම් මේ තේවල බලයක් තියෙනවා. ඒකෙන් හිත එක්තැන් කරන්නත් පුළුවන්. අනික තේ කියන්නේ රස විතරක් නෙවෙයි. හැබැයි රසෙන් පුළුවන් තේක හොඳද නරකද කියන්න. තේරුණා නේද? අත්හදා බලලම ඉගෙන ගන්න. ඒකෙන් මොනවද ලැබෙන්නේ කියලා දන්නවද? නිවැරදි දේවල්. එතකොට ඔයාලා ඕගත්තේ හරි විදියටද? සම්පූර්ණ දෙයට තමයි හරි දේවල් කියන්නේ. අංකුරයි කොළයි ගහයි ඔය ඔක්කොගෙම තමයි හරිම තේ ගහ හැදෙන්නේ. එතකොට පුළුවන් හොඳම තේ ගහක් හදාගන්න. හැබැයි ඔය ළමයි තුන් දෙනා කොළ ටිකක් කඩාගෙන වැඩේ හරි කියලා හිතුවා. ඒත් හරිම සාරේ ඔය විදියට ගන්න බෑ. පිළිවෙල සම්පූර්ණයෙන්ම වැරදි. අනේ අහන්න අපිට ගන්නන්නකෝ. කිසි දෙයක් නොදන්න ළමයි තුන් දෙනෙක් මේ තේ ආත්මයෙන් ඉගෙන ගන්නේ නේද? තේ ආත්මය? අපායේ අම්මපල්ල මගේ පස්සෙන් එන එක නවත්තන්න තමයි මම මේ හැම වැඩකටම ඔගේ පස්ස ගහලා ඉන්නේ. හරිම වාන්සි. මට කරදර කරන්න එපා. දැන් නිදා ගන්න වෙලාව. අයියෝ නැගිටින්නකෝ.
නෑ අපිට ඔයා ඕනේ. අපි මේක බලා ගන්න. අර ගහ සම්පූර්ණද? ඒක තමයි. වැඩේ හරි. මොකද්ද මේ දකින්නේ? එයාලා ඒක කරලා. තේවතුමානේ අපි හදපු තේකේ රස බලන්න කැමතිද? ඔයාලා ගහට අගෞරව කරලා තිබ්බොත් ඔක්කොම අකුලගෙන යන්න ඕනේ. ආයි සම ගුඩ්ඩු. පදම නියමයි. මේකේ රස සාමාන්‍ය වුණාට පිරිසිදු බව මට දැනෙනවා. මගේ ඇඟටත් හරිම සනීපයි. ඔයාලා නම් හරිම දක්ෂ ළමයි ටිකක්. Stand by.